Hi, welcome to my channel. අපි අද චුට්ටක් ඇවිදින්න යන්න තමයි අදහස තියෙන්නේ. ඉතින් අපි මේ දේවලුත් බලාගෙන අපි පොඩ්ඩක් ඉස්සරහට යම් බලන්න ඇවිදින්න. ඇවිදින්න කියන්නේ shopping mall එකකට වගේ යන්න බලනවා. මෙහි ගොඩක් තියෙනවනේ, එකට ගොඩාක් තියෙනවා shopping malls. අපි බලමු ගිහිල්ලා. දැන් මේ අපි ගෙදරින් එළියට යනවා. මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ගෙවල්. අරවා ෆ්ලැට්ස් වගේ දර තියෙන්නේ. ඒ මේ හදන ඕඩ් කියන්නේ ඒත් කියන්නේ. හරි ලස්සනයි, පුදුම ලස්සන පරිසරයක්. මේ ඔක්කොම ගෙවල් වගේනේ. ඒ ඔක්කොම ගෙවල්. බලන්න මේ වගේ තියෙන සරල බවත් ලස්සන. බලන්න මේ ගෙවල් වල ඉස්සරහ තාප්ප නැහැ. කිසිම ගෙදරක තාප්පයක් ඉස්සරහට නැහැ. මේ මෙල්බර්න් නේ නංගි මේ මෙල්බර්න් කියන්නේ ලංකාව තරම් විශාලයි නේද මෙල්බර්න් එකත් ඒ හිතුවට මේකේ ගොඩාක් ඉන්න ලංකාවේ අය. ඒකෙන් කැංගරු මේ වෙලාවේ නෑ. කැංගරු ඉන්නවනේ. ඒ වුණත් පාරවල් හරි නිකන් අර ට්‍රැෆික් මොකුත් නැතුව බොහොම හරි සරල ගතියක් තියෙන නේද? ලොකු රටක් නෙනේ. ඉසි වෙනවා හවසට මේ වෙලාවේ ඔක්කොම වැඩනේ. එතකොට ටිකක් මේ ටිකක් එනවද? බිසි ගතියක් එනවද? බිසි. තියෙන ගෙවල්. කොච්චර සරල බවද තියෙන්නේ කියලා ඉතින් මේ ගෙවල් ඇතුලේ තියෙනවනේ නේද? සරල කියලා නිකන් නෙවෙයි කොහොම තියෙනවා ගෙදර ඇතුලේ. විනෝද වෙන තැනක්. ඉන්නේ ඔක්කොම shopping mall. මේවනේ. බලන්නකො ෆ්ලවර්ස් වගේ. සමයක නිසා එක පුතාවම දානවා. සමයක දැන් ස්ටාර්ට් කරනවා. වින්ටර් එක ස්ප්‍රින් එක තමයි එන්නේ. කියන්නේ දැන් ඉස්සරහට ඉන්නේ මොකද්ද? සමර් ස්ප්‍රින් එක තමයි එන්නේ. ස්ප්‍රින් එක. ඔව් ඒක ඉතින් සීතලයි වැස්ස වහිනවා ගොඩක් ස්ප්‍රින් එකට වහිනවා. මෙහෙම තාපාවට ගහලා වට කරලා කිසි දෙයක් නැහැ ලංකාවේ වගේ. ඔක්කොම තියෙන්නේ ඔය ඉස්සරහා පේන කෝල්ස් කියලා තියෙන සුපර් මාකට් එක. වෙලා අපේ ලංකාවේ ආර්පිකෝ වගේ ඕස්ට්‍රේලියාවේ හැමතැනම ඔය කෝල්ස් එක තියෙනවා. ඒ බඩුත් අරගෙන යන වීඩියෝ එකකුත් මම දාලා තිනවා. ඒ වීඩියෝ එකත් ෆලෝ කරන්න. If you like my videos, give me thumbs up to subscribe the channel. Have a nice time. Bye.